good morning සුබ දවසක් හැමෝටම. ඔන්න අදත් travel පිස්සෝ trip එකක් යන්න කියලා හදන්නේ. අපි අද යන්නේ මාතලේ district එකේ තියෙන ලස්සන මේ view point එකක් බලන්න. ඉතින් කට්ටිය දන්නවා මෙතනට ගිහිල්ලා තියෙන ගොඩක් අය. ඒ තමයි හුලංගල. අපි හුලංගලට තමයි අද යන්නේ. මම දැන් හුලංගල පාමුලට ඇවිල්ලා ඉන්නේ. මට එන වීඩියෝ එකක් ගන්න බැරි වුණා. වැහි බරගතියකුත් තියෙනවා. ඉතින් මම හුලංගල පාමුලට ඇවිල්ලා ඉන්නේ. හුලංගලට මේ ටිකට් ගන්න තැනට ඇවිල්ලා ඉන්නේ. අපි බලමු අද හුලංගල වීඩියෝ එක කොහොමයක් වෙයිද කියලා. ඉතින් මම මුලින්ම මතක් කරනවා අර වෙනදා වගේම අපි වීඩියෝ බලන්න හොඳයි නම් කමෙන්ට් කරන්න. ඒ වගේම subscribe කරලා තියාගන්න. subscribe කරන්න. මේ අපි දිගටම ලස්සන වීඩියෝ දානවා ලංකාවේ. සුන්දර තැන්, ලස්සන තැන්. එහෙනම් අපි ඉස්සරහට ගිහලා බලමු වීඩියෝ එක. මම මෙතනින් ටිකට් ගන්න ඕන. ටිකට් ගන්න තැනට ගිහලා ටිකට් එකත් අරගෙන උඩට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙතනින් තමයි හුලංගලට යන්න පටන් ගන්න. ටිකට් අරගෙන මෙතනින් තමයි උඩට යන්නේ. මම බයික් එකේ ආවේ. බයික් එකේ යන්න බෑ. මගේ බයිසිකලේ පොඩි අවුලක් තියෙනවා සොකොට්ටල. මේ ගල් අල්ල පාරක් හින්දා වලවල් තියෙනවා, ගල් කැඩිච්ච තැන් තියෙනවා. මගේ බයිසිකලේ යන්න බෑ. මේ සොකොට් එක වදිනවා නම්බර් ප්ලේට් එක ඉස්සරහා. මජ්ජාඩ්ඩේ කඩාගෙන යනවා උඩට ගියොත්. ඒ හින්දා මම බයිසිකලේ දාලා පයින් තනියම යනවා බලන්න. කවුරුත් හැබැයි අද මට හම්බුනේත් නෑ. නගින කවුරුත් හිටියෙත් නෑ. මං හිතන්නේ අද නිවාඩු දවසක් නෙවෙයි හින්දා පත්ති අඩු ඇති. බලන්න දිව්‍ය ලෝකේ පේනවා ඇති. එහා පැත්තේ හඳු ටිකක් පේනවා. ඒ ඇස්සේ කෝල් ගන්නවා කවුද? ආවරණ කලාපෙන් බැහැර වැත ෆෝන් උස්සන්නේ නැහැ. මෙච්චර පොට්ටෙක් කියලා ඉල ෆෝන් ආන්සර් කරලා හිටපන් හරි අයියේ. ඉතින් මේ හුලංගල කියන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ තියෙන තවත් සුන්දර ලස්සන නිම්නයක පිහිටලා තියෙන උදකලා විච්ච සුන්දර පාරිසරික පද්ධතියක් තියෙන ස්ථානයක් තමයි මේ හුලංගල කියලා කියන්නේ. එතකොට මේ හුලංගල බලන්න එනවා නම් මාතලේ පැත්තෙන් එනවා නම් එන්න තියෙන පාර තමයි මාතලේ පාස් කරන් පලාපත්වල හන්දියෙන් යටවත්ත පාරේ විල යටවත්තෙන් ඇල්කඩුව ප්ලාන්ටේෂන් ලිමිටඩ් ආයතනට ඈත් සැලගම කියන වත්ත තියෙන ඒ වත්ත හරහා තමයි මෙම ස්ථානයට එන්න තියෙන පාර තියෙන්නේ. ඒතර කුරුණෑගල පැත්තෙන් එනවා නම් කුරුණෑගල පාරේ ඇවිල්ලා කුරුණෑගල ඉඳන් මාතලේ පාරේ ඇවිල්ලා යටවත්ත හන්දියෙන් හැරිලා තමයි මෙන්න මේ ස්ථානයට එන්න තියෙන පාර තියෙන්නේ. ඉතින් හොයා ගන්න අමාරු නෑ. ඉතාමත් පහසු පාරක්. ගොඩක් ස්ථානවල නාමකෝරු දාලා තියෙන මේ ස්ථානයට එන විදිය. එන පිරිසුදු වතුර පාරක් හම්බුණා. වතුර තිබහකුත් තියෙනවා. ඉතින් බොන්න නැතුව යන්නත් බෑ. අනිවාර්යෙන් තිබහ තිබ්බත් නැතත්
මේ වගේ වතුර පාරක් හම්බුනොත් උත්තක් දීලා බලන්න ඕන. මේ මාර පිරිසුදුයි. සුපිරිම ෆිල්ටර් ඈ. හොඳම ෆිල්ටර් වලින් එන්නේ බය නැතුව බොන්න පුළුවන්. අපි යමු එන ඉස්සරහට. මම ආසයි කඳු පැත්තට වහිනවනම් අද මේ දේශගුණයත් මම ආසම දේශගුණේ තියෙන්නේ මේ මගේ ආසාවක් තිබුණේ වැහි බර වෙලාවක කන්දක් නගින එක. මේකත් කන්දක් තමයි හුලංගල කියන්නේ කන්දක් තමයි. ඉතින් අද දේශගුණේ තියෙන්නේ වැහි බර දේශගුණයක් කොයි වෙලාවෙ වහිද්ද දන්නේ නැහැ. මාරම ලස්සනයි. මං ආසයි කඳු පැත්තට වහිනවනම් ටිකටම. ඒක ආත්මාර්ථකාමී සිතුවිල්ලද දන්නේ නැහැ. කඳු පැති වහිද්දි ලස්සනයි. ඉතින් මේ කුඩ පැත්තේ තියෙන කුඩ පැත්තේ කන්දෙන් ගලාගෙන ඉන්න ස්වභාවික උල්පත්වල වතුර තමයි මෙන්න මේ විදිහට දියපාරවල ඔස්සේ මේ තේ වතු මැදින් ඇවිල්ලා පහළට ගලා බසින්නේ. ඉතින් මේවා හරි සුන්දර දර්ශනයක් මේ වත්තට අලංකාරයක් එකතු වෙනවා මෙන්න මේ දියපාරවල නිසා. ඉතින් මේ වතුර හරිම පිරිසුදුයි. බොන්න පුළුවන්. පිපාසයට කිසිම ප්‍රශ්නයක් නැතුව දීලා මේ පාරේ කුංචි ලෝකාන්තේ බලන්න යන්න පුළුවන්. මම තාම යන ගමන් උඩට මේ මම බයිසිකලේ අතනින් මේ බයිසිකල් එන්න ඇවිල්ලා උඩට බයිසිකල් එන්න බැරි හින්දා මම මගින් දාලා ආවේ. කියන්නේ ඒක අර බයිසිකලේ මගේ ෂොකට් වල ප්‍රශ්නයක් තියෙන හින්දා මම ඒක පහළට දාලා ආවා. ගල්වල පාර එන්න බැරි හින්දා. හැබැයි මම හිතනවා ඒක තමයි හොඳම විදිය. ඒ කියන්නේ මේ පාර කිලෝමීටර් 3ක් විතර හුලංගලට උඩට පයින් එන්න තියෙන. එතකොට ගොඩක් අය පයින් එන්න බැරි හින්දා වාහනේම තමයි උඩට එන්න ඕෆ් රෝඩ් යන්න පුළුවන්. මේ කැබ් වලට බයික් වලට යන්න පුළුවන්. ඒතකොට කට්ටිය ගොඩක් උඩට එන්නේ වාහන වල. ඉතින් මම හිතනවා ඒක හරි අපරාධයක්. මේ පයින් එන එක තමයි හොඳ. මේ පැත්තෙන් එනවා ලස්සන හුලම් පාරක්. ඒ හුලම් පාරත් ඇඟට වද්දගෙන මේ පරිසරයේ තියෙන සුන්දරත්වය බලාගෙන යන්න පුළුවන්. නැත්නම් එන ගමන අපරාධය අපි උඩට ගිහිල්ලා view point එක විතරයි කට්ටිය බලන්නේ. හැබැයි මේ එන පාරේ හරිම ලස්සනයි. පරිසරය මාරම ලස්සන. මේ තැන් තියෙනවා මේ එන ටිකේ. ඒතකොට ඒවා කට්ටියට මග ඇරෙන වාහන වල එද්දි කෙලින්ම මේ ගලුත් ගලවගෙන උඩට තමයි යන්නේ. මේ ඒ හින්දා මම කියන්නේ මේ පයින් එන්න එක තමයි හොඳම දේ. මම බයිසිකලේ දාලා ආපේක හොඳයි කියලා හිතනවා. මම මගටත් ඇවිල්ලා බයිසිකලේ හරවන් කියලා ටිකට් කවුන්ටර් ළඟ දාලා ආවේ. ඉතින් මම හිතන්නේ පයින් පයින් ආවම ලස්සනට මේ පරිසරයේ මිදගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න හොඳම දේ පයින් එන එක. අපි යන ගමන් තාම මේ මට නම් කවුරුත් හම්බුනේ නැහැ තාම. අද කට්ටිය අඩුයි කොහොමද. අද නිදහසේ යන්න පුළුවන් ඒ හින්දා මේ පැත්තෙන් එන හුලම් පාරක් හරිම ගත නිවෙන හුලම් පාරක් එනවා. සීතලයි. මේක හරි ලස්සන. මේ ඒ වත්තක් මැදින් තමයි යන්න තියෙන්නේ. මේ ඒ නිසා හරි ලස්සනයි. අර කූඩැල්ල එහෙම ටිකක් ඉන්නවා. ඉතින් කූඩැල්ල එහෙම ඉන්නින්ද පොඩ්ඩක් එනවනම් කූඩැල්ලන්ටත් බෙහෙත් මොනවා හරි අරන් එන්න. නැත්තම් නගිනවා මේ ගමනට බාධා වෙනවා යාලා හින්දා. ඔය අලුත් කපල් වලට පොඩි දෙයක් කියන්නද?
ගෙවල් වලට හොරෙන් ඔය මේන්ටේන් කරන කෙල්ලෝ ඉන්නවනේ. කෙල්ලෝ කොල්ලොන් දෙන්නට දෙගොල්ලෝ කියන්නේ ප්‍රේමවන්තයෝනේ. ගෙවල් වලට හොරෙන් යන්න පොට්ටයක් හොයනවා. ඔන්න එනවනම් හුලංගල එන්න. මෙලෝ යකෙක් නැහැ. පාර විතරයි තියෙන්නේ. නිදාසේ ඇවිදලා යන්න පුළුවන්. කෙල්ල කොල්ලොන්ට තමයි මේ පණිවිඩේ. හැබැයි මේවා කල්යාණ මිත්‍රයෝ දෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයෝ නෙමෙයි උපදෙස් දෙන්නේ. ඒකින්ද ඒකත් මතක තියාගන්න. නෑ ඇත්තටම නිදාසේ ඇවිදලා කරලා යන්න පුළුවන් ඒකින්ද කිව්වේ. ඒකත් මතක තියාගන්න. අම්මැරිකමට දෙන උපදෙස් නේ ඔක්කොම ඔළුවට ගන්න එපා. පුළුවන් දේවල් විතරක් ගන්න. හුලංගල මට හිතෙනවා මෙන්න මේ තේවත්තේ තේදළුනේ යන කවුරු හරි හිටියානම් කියලා හිතෙනවා නිකන්. කවුරුත් නෑ නිකන් පාළුවට ගිහිල්ලා තියෙන්නේ. ඔය අතර මැද දෙන්නේ 3 දෙනෙක් තේදළුනේ යන හිටියානම් මොනවද ඉතින් මාර ලස්සනයි නේ. අපි යමු ඉස්සරහට. තව යන්න තියෙනවා කිලෝමීටර 1.5ටත් වැඩි ඇති මං හිතන්නේ. පැත්තෙන් කන්දක් පේනවා. මේ අපේ අයියා කෙනෙක් ඉන්නවා. ඉතින් මේ අපේ අයියා මට නිතරම කියනවා උඹ ඇවිදිනවනේ. ඔය ඇවිදලා නොදන්න දේවල් වීඩියෝ එකේ අරක වෙන්න ඇති, අර කන්ද වෙන්න ඇති, අර ගහ වෙන්න ඇති කියලා කියන්න එපා කියලා නිතරම බයිනවා. ඒ හින්දා අන්න අර පැත්තේ කන්දක් තියෙනවා. ඒ හින්දා මම මොකුත් අය කියන්නේ මන් දන්නේ නැහැ ඒ කන්දේ නම. ඒ හින්දා අර කන්ද වෙන්න ඇති කියලා මම කියන්නේ කන්දක් තියෙනවා ඒ පැත්තේ. එන කෙනෙක් බලන්න පුළුවන් අර පැත්තේ ලස්සන කඳු ටිකක් තියෙනවා අන්න අර සයිඩ් එකේ. හැමදාම වීඩියෝ බලලා අයියා බනින හින්දා තමයි මම කිව්වේ නැත්තේ. මෙච්චර මේ ලංකාවේ මෙච්චර ලස්සනුනේ කොහොමද දන්නේ නැහැ නේ. ඒක තමයි ඊළඟ තියෙන ප්‍රශ්නේ. මේක මාර ලස්සනයි. කට්ටිය කියනවා ඉතින් රටපලයල්ලා කියලා ලංකාව වැඩක් නැහැ කියලා. මොන පිස්සුද? සිංගා කෑවත් මොකද ලංකාවේනේ. බලන්නකො නිකන්. මේ හරියකට ඇවිල්ලා පොඩි ඉඩම් කැල්ලක් කරන්න යන්. පැලක් කටවන් හිටියම් මොකද? මාර සැපක් නේ තියෙන්නේ. අපි ඉතින් මේවා දාලා යන්න ඕනේ නැහැ ඉතින්. රටේ ඉතින් පොඩි ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒවා ඉතින් දේශපාලන ප්‍රශ්නේ මොනවා කරන්නද? ඈ ලංකාවේ පොඩි දියපාරවල තියෙන චූටි නාන්න කරන්න නම් බෑ. ඉතින් වතුර නම් බොන්න පුළුවන්, පිරිසුදු වතුර තියෙන්නේ. චූටි දියපාරවල තියෙනවා මේ එනකොට. ඒ වතුයි කඳුයි කොළ පාට විතරයි. අපි යන් ඉස්සරහට. මේ හුලංගල හුලංගලට එන පාර තියෙන්නේ මේ හුලංගල අයිති මේ මාතලේ දිස්ත්‍රික්කයට තමයි ළඟම හුලංගල. අයිති අපි මාතලේ දිස්ත්‍රික්කේ නා මාතලේ පැත්තෙන් එනවනම් පලාපත් වලට ඇවිල්ලා පලාපත් වලින් හරි යටවත්ත පාරේ එන්න ඕනේ. යටවත්ත පාරේ ඇවිල්ලා තමයි ඒ මගින් තමයි හුලංගලට දාන්න තියෙන්නේ. මේ පොඩි දුරක් තියෙන්නේ පලාපත් වලින් නම් තියෙන කිලෝමීටර 10ක් වගේ දුරක් තමයි තියෙන්නේ පලාපත් වලින් ඉඳන් මේ හුලංගලට. ඒතකොට කුරුණෑගල පැත්තෙන් ඉඳන් එන අයට එන්නත් පුළුවන්. යටවත්ත පැත්තෙන් ඇවිල්ලා එන්නත් පුළුවන්. ඔය පැත්තෙන් ආවොත් ළඟයි. පාර අමාරු නෑ හොයාගන්න බෝඩ් දාලා තියෙනවා සහ මේ ආවට ඔක්කොමලා දන්නවා. ඒ ප්‍රධාන පාරකින්ම තමයි ඇතුළට යන්න තියෙන්නේ. ඒ හින්දා පාර හොයාගන්න අමාරු නෑ. මෙතනින් මේ පාරවල් දෙකක් තියෙනවා මෙතන. මේකේ හුලංගලට යන්නේ මේ වමට තියෙන පාරේ බෝඩ් එකක් දාලා තියෙනවා. මේ පල්ලෙහාට තියෙන පාර මේ වත්තට යන පාර.
බිසෝ පොකුණ. මේ පොකුණක් තියෙනවා බිසෝ පොකුණ කියලා. ඒකට යන පාර තමයි මේක. ඒකටත් යන්න පුළුවන්. එනකොට අපි අතන මේ view point එක බලලා එනකොට මම වෙලා තිබ්බා මේකේ බිසෝ පොකුණට බලන්නත් යනවා. කට්ටිය අහනවා මේ උඹට පිස්සු තියෙන්නේ මේ තනියම ඇවිදින්න ගෙදරට වෙලා හිටපන් යකෝ මොන බොරු වැඩක්ද ඔය මේ කැලවල් ගානේ කඳු ගානේ යන්නේ කියලා. ඇත්තටම තනියම ඇවිදින එක පට්ට වැඩක්. ඒක මෙහෙම කියන්න බෑ. ඇවිදලා බලන්න ඕනේ, ඇවිදින්න ආස වෙන්න ඕනේ. ඒක වෙනම ෆීලින් එකක්. ඔය ඉතින් මේ 3-4 දෙනා සෙට් කරගෙන ගමන් යනකට වඩා තනියෙන් කොහේ හරි ඇවිදලා බලන්න කොහොමද සැප කියලා. සැප බ්‍රෝ කියන්න තමයි තියෙන්නේ. දැන් අපි උඩට යන ගමන් තමයි ඉන්නේ. අපි කිව්වට මම යන්නේ. අපි කියලා මට කියනවා ඉතින් මේ කැමරාව තියෙනවා, පිටිපස්සේ බෑග් එක තියෙනවා, කැප් එක තියෙනවා. අපි තමයි ඒක. ඒ හින්දා අපි යමු උඩට ගිහිලා බලමු. ලස්සන කොහමද කියලා මටත් පොඩ්ඩක් යනකම් ඉවසිල්ලක් නැහැ. හැබැයි මේ පිටිපස්සේ තියෙන ඒවා බල මගහැරලා යන්න හිතෙන්නේ. ඒ හින්දා වීඩියෝ එකක් දාගෙනම තමයි යන්නේ පිටිපස්සේ. කොහොමද? යා. අපි යමු උඩට ගිහලා බලමු. දලු අරන් එන මාමලා. මාමා දලුද? හරි මාමා හරි පරිස්සමෙන් යන්න. කන්ද උඩ ඉඳන් දලු කඩන් එන ඒවා. ඒ ගමේ මාමලා. දැන් තුරුයට මදක් නැවතී විඳිමු සිසිලස. මෙන්න මෙතන නතරලා යන්න තමයි තියෙන්නේ. අර උඩ ඉඳන් තේ දලු කඩාගෙන පහළට පයින් යනවා. කිලෝමීටර් 3ක් යනවනේ පයින් හරේ ධානය යනවා. උදේ හවයි ඉන්න කට යනවා. අතන උඩරනේ මාමත් ඒ පැත්තට යන්නේ. අයියා ඒ පැත්තෙන් යන්නේ. යා කිලෝමීටර් බාය වගේ නේ. මෙහෙට වහිනවා වැහැලා තියෙන හොඳට නේ. ඊයස් අනේ. අදත් වැලිලා ඉතින්. වහි හවස් යනවා නේ. අයියලා ගෙවල් මෙහෙද උඩ? ළඟ. ඔව් බයි. දැන් මාතේට ටවුන් එක නේ යන්නේ. මාතේට දැන් ටවුන් එක. මාතේ නේ. මේ දවස් වලට කට්ටිය අඩුයි. ඔව්. අද දවස් වල අඩුයි නේද? සෙනසුරා ඉද නිවාඩු දවස් වැඩි. මෙතන මේ යනකොට අතර මැද හම්බෙන්නේ මෙතන අර පොඩි මේ ගාඩන් එකක් වගේ හදලා තියෙන උද්‍යානයක් වගේ පොඩ්ඩක් එතන නතරලා ගියාගේ වතුර ටැප් හයි කරලා තියෙනවා. අර ඇතුලෙන් මේ ටොයිලට් පහසුකමුත් තියෙනවා. බාත්රූම් දෙකක් තියෙනවා. අර හරිය. ඒක සංචාරක පහසුකම් තියෙන වෙන කට්ටියට ඇවිල්ලා මේ හරිය කැම්පින් එහෙම කරන්නත් පුළුවන්. මෙතන තියෙනවා මේ ටැප් තියෙනවා. ඒ වතුර නැචරල් උල්පත් වතුර එන්නේ. බොන්න පුළුවන් දීලා යන්න පුළුවන් වතුර පුරවන්න උඩට කැම්පින් ගහන්න දෙනවා. ඔන්න ඉතින් අද අපේ සුන්දර චාරිකාවේ ගමනාන්තයට කිට්ටුවෙන් තමයි දැන් මේ ඉන්නේ. මේ තමයි හුලංගල එන්ඩ් එක. පේනමානෙ තියෙන්නේ අර ඈත පේනමානෙ තියෙන්නේ හුලංගල එන්ඩ් එක. මාමා වැඩ නේද? කොහොමද නැද්ද? ඉන්නවනේ. පාරේ අඩුයිනේ.
ඇතුලේ ඉන්නවනේ. මෙතන තමයි අවසානය නේද? උඩට ගිහිනම. මාමා මෙහෙමද? ගමේනේ. ඔන්න අපි දැන් මේ හුලංගල එන්න එකට ඇවිල්ලා ඉන්නේ. මෙතන උඩ තමයි තියෙන්නේ. කට්ටිය එච්චර නෑ කීප දෙනෙක් ඉන්නවා. මේ දවස්වල අඩුයි. ඔන්න දැන් අපි පොළොව මට්ටමේ ඉඳන් මීටර් 400ක් 500ක් පමණ උඩට වෙන්න හුලංගල එන්ඩ් එකට ඇවිල්ලා ඉන්නේ. මේක තමයි හුලංගල එන්ඩ් එක. ඔන්න අපි හුලංගල view point එකට ආවා. දැන් මුදුනේම ඉන්නේ. හුලම් පාරක් එනවා. මේ කැප් එක දැන් 3-4 පාරක් ගැලවිලා ගියා. මම ඊට පස්සේ අනිත් පැත්තට දාගත්තා. ඒ තරම් හුලම් පාරක් එනවා දාගෙන ඉන්න බෑ ගැලවෙනවා ඉස්සරහ පැත්තට දාන හිටියා. මේ හරිම ලස්සනයි මෙතන. මේ මාරම ලස්සන තැනක්. ඉතින් මම හිතුවේ නෑ මේ වගේ තැනක් තියෙක අවසානයේ මෙහෙම ලස්සන වෙයි කියලා හිතුවේ නෑ. මේක තමයි හුලංගල. අපි දැන් මේ හුලංගල උඩටම ඇවිල්ලා ඉන්නේ. මේ උඩ මේ ලස්සන දර්ශනයක් තියෙනවා මේ තනකොළ කන එල හරක් ඉන්නවා. තනින් තන ගොඩක් ඉන්නවා. අර කන්ද මුදුනේම තමයි ඉන්නේ මෙයාලා. මේ මං හිතන්නේ පල්ලෙලා ගමේ කට්ටියගේ මේ හරක් තමයි. ඉතින් මේක මේ කන්දක් උඩ මාර ලස්සන දර්ශනයක් මට නම් ඔයාලට කොහොම වෙනවද දැන්? ඒ හින්දා තමයි මම කීවේ. හරි ලස්සන මේ ගැමි අපිත් එක්ක බැඳිච්ච සතෙක් නේ හරක් කියලා හරක්. ඉතින් මේක හරි ලස්සනයි හුලම් පාර වැඩි. එයාලගේ ආහාර හොයනවා මේ දවස පුරා.
ඔන්න යාළුවනේ අපි අද අපේ ගමනාන්තයට ඇවිල්ලා ඉන්නේ. ඒ තමයි හුලංගල මුදුන. ඉතින් අපි හුලංගල මුදුනටම ඇවිල්ලා ඉන්නේ. මෙතන ලස්සන view point එකක් පහලින් තියෙන මම වීඩියෝ එකට ගත්තා. මම ඔයාලට වීඩියෝ එක බලනකොට පුළුවන් ඒව බලන්න. ඉතින් මම දැන් ඉන්නේ මේ එතන view point එකට උඩින් තව පොඩ්ඩක් උඩට යන්න පුළුවන්. මම ඒ තැනට ඇවිල්ලා තමයි ඉන්නේ. මෙතෙන්ට ආවම තවත් මේ වට තියෙන view එක ලස්සනට පේනවා. ඉතින් අද සෙනග නම් අඩු දවසක් මේ කීප දිනයි දෙන්නෙක් තුන් දෙනෙක් තමයි මං එනකොටත් හිටියේ. ඉතින් අද නිදාසේ අද වගේ දවසක ආවොත් නිදාසේ ලස්සන බලලා යන්න පුළුවන්. ඉතින් අපි ගමනේ අවසානයේ තමයි මේ විදියට ඉවර වෙන්නේ. ඉතින් වීඩියෝ එක බලන්න හොඳ නම් වීඩියෝ එක subscribe කරන්න. වීඩියෝ එක හොඳ නම් අඩුපාඩු තියනවා නම් ඒවත් පහලින් ලියාගෙන යන්න කියලා මතක් කරනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි සමු ගන්නවා මේ තමයි හුලංගල.